අර දෙන්නව දැක්කද? ඔව්නේ බං. ඒ දෙන්න එකට ඇලවිලා එකදිලා තියෙනවා. මේ අහපන්කෝ. ඒ දෙන්න එක්කෙනාට টয়ලට් එකට යන්න උනාම ඒ දෙන්නම එකට යයි නේ බං. මේ හපංගු මට ආරංචියක් වුණා. ඔය යන දෙන්නගේ ඒ කෙල්ල ලොකු ළමෙක් වෙලා කියලා. කොහොමද දන්නේ නෑ ඒකේ ෆන්ක්ෂන් එක ගන්න. ඒක නෙවෙයි. ඒ කෙල්ල කාවරි මැරි කරාම ඌත් ඒකෙත් එකම ඉදී නේ බං. නංගි අද අපි ඇලෙන් නාමුද? බෑ බෑ. දෙන්නට තනියම නාන්න එපා කියලා තියෙනවා නේ අම්මා. කමක් නෑ ඒ කවුලක් එන්නේ නෑ මම බලා ගන්න. අම්මේ මායි අයියෝයි ඔපරේෂන් එකක් කරලා වෙන් කරන්න බැයිද? ඇයි පුතේ එහෙම කියන්නේ? එහෙම කවදාවත් කතා කරන්න එපා. මේ ඔයාගේ අයියා දුව. ස්පිරිතාලේ ලොකු ડોක්ටර් කියලා තියෙනවා. ඔය දෙන්නා වෙන් කරපු අයියා විර ගන්න අමාරුයි කියලා. නංගි අපි සෙල්ලමක් කරමුද? මම වතුර යටට ගිහින් ඉන්නම්. ඔයා ගණන් කරන්න මං කොච්චර වෙලාවක වතුර යට ඉන්නවද කියලා. හරි. ඉතින් මට ඔය දෙන්නම ඕනේනේ. ඔන්න එහෙනම් 1 2 3 නංගි මං නැත්තම් ඔයාට තනියෙන් පාරේ බහැලා යන්න පුළුවන් නේ. බෑනේ. ඒ ඇයි? 22 23 24 මේ ලෝකෙ මෙච්චර නපුරු මිනිස්සු ඉද්දි අපිට පාර බහැලා යන්න ඕනද? ඉස්සෙල්ලා දැක්කනේ අපි දෙන්නට කිව්ව කතා 71 72 දුක තමයි. ඒත් මගේ සහෝදරයෝ වෙනුවෙන් හැම එකක්ම මම දරා ගන්නවා. 93 94 එහෙම කියලා බෑ නංගි. 123 අයියා දවසක මේ හැම දෙයකටම මුණ දෙන්න වෙනවා. අයියා මම මේ වගේ ඩාන්ස් ක්ලාස් එකට යන්න ආසයි. නැත්තම් ඔයාට ඩාන්ස් ක්ලාස් එකට යන්න පුළුවන්. අදින් පස්සේ මන් නැතුව ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් නංගි. අයියා අයියා මායි අයියෝයි ඔපරේෂන් එකක් කරලා වෙන් කරන්න බැයිද? ඉතින් මාත් ආසයි ඔයාට කරදරයක් නොවී වෙන වෙලා ඉන්න.